මේකනම් සිරාවටම ක්‍රිකට් පිටියේ අදාහගන්න බැරි ඒ වගේම සෑහෙන්න කතාබහට ලක්වෙන අවුට් එකක් මචං. පාකිස්තාන බංග්ලාදේශ තරඟයේ 39 වෙනි පන්දුවාරයේදී තමයි මේ අමුතු සිද්ධිය වුණේ. මොහොමඩ් රිස්වාන් ගහපු පන්දුවක් නොන් ස්ට්‍රයිකර් එන්ඩ් එකේ හිටපු සල්මාන් අලි අගා දෙසටයි ඇදිලා ගියේ. සල්මාන් හරිම නිදහසේ පන්දුව අහුලලා පන්දු යවන්නාට දෙන්න හිතාගෙන ක්‍රීස් එකකින් මඳක් ඉදිරියට ආවා. හැබැයි ඔහු හීනකින්වත් හිතුවේ නැහැ ඊළඟට වෙන්න යන දේ. පන්දුව අහුලන්න කලින්ම බංග්ලාදේශ නායක මෙහිදී හසන් මිරාස් වේගයෙන් දුවගෙන ඇවිත් පන්දුව අහුල ගන්නවා. එසැනින් විකට්ටුවටම එල්ල කළා. විනිසුරුවරුන් මේක රන් අවුට් එකක් විදිහට තමයි සටහන් කළේ. සල්මාන්ට මේ ගැන දැඩි කෝපයක් ඇති වුණත් බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ ඉල්ලීම අස්කරගන්න කැමති වුණේ නැහැ. නීති රීතිවලට අනුව මේක නිවැරදි වුණත් ස්පිරිට් ඔෆ් ක්‍රිකට් එකට මේක කොච්චර ගැලපෙනවද? ඔයාලා මොකද හිතන්නේ? මෙහිදී හසන් කරපු දේ හරිද නැත්නම් සල්මාන්ගේ නොසලකා හැරීමද මෙතන වැරැද්ද? ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න.